here. I'm in here and such a successful training program for us. And especially, I'd like to thank our chairman sir and the Anil Sankar management and all my team members, especially HR team. They are giving a very good support to us, especially Mr. Malwaran sir and all my team members and participants here. Thank you. ඒත් එක්කම විශේෂයෙන් මතක් කරන්න ඕන අද මේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකට අපේ මේ ඔයගොල්ලෝ එතනට පැනුණා. ඇවිල්ලා මම හිතනවා අපේ ලොකු දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. අපේ ආයතනයක් විදියට කලමනාකාරීත්වයේ විදියට බලාපොරොත්තු වෙන්නේ අද මේ ගත්තේ දේ අද මෙතනින් එළියට යනකොට අලුත් සේල්ස් රෙප් කෙනෙක් විදියට අලුත්ෙන් හිතන අලුත් විදියට වැඩ කරන්න පුළුවන්. මේ ඉගෙනගත්තු දැනුම ප්‍රයෝජනයට අරගෙන ආයතනයේට ඒ කන්ට්‍රිබියුෂන් එක උවාගෙන ඔයගලන්ගේ උපරිමය දෙන්න පුළුවන් හොඳ සේල්ස් රෙප් කෙනෙක් බිහි කරන්න තමයි අපි ආයතනයක් විදියට මේ වගේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් සූදානම් කරන්නේ. ඉතින් මේකෙන් ඔයගලන්ට ගන්න පුළුවන් උපරිම දේ ඔයගලන්ගේ ජීවිතයට අරගෙන ඒ වගේම ආයතනයේ දිනුනට ඔයගලන්ගේ දිනුනටත් පාවිච්චි කරයි කියලා අපි ඉහළ කලබලකාරීත්වයේ විදියට බලාපොරොත්තු වෙනවා. ඉතින් මීට තව ඉදිරියටත් අපි මේ වගේ ප්‍රෝග්‍රෑම් ලෑස්ති කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක අරගෙන ඔයගොල්ලෝ හොඳ ගමනක් අයි. මෙතනින් පස්සේ අපේ ටාගට්ස් වලට ආයතනයේ ගෝල් එකට යන්න හැකියාව ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. හොඳ දක්ෂ සේල්ස් රෙප්ලා මෙතනින් උඩට යන්න පුළුවන්. මෙතනින් මේ ලෙවල් එකෙන් නැතුව තව මෙතනින් මම හිතනවා ගොඩක් අය මේකත් එක්ක උඩට එන්න බලයි. ඒ වගේ සේල්ස් රෙප්ලා ඒරියා මැනේජර් තව උඩ පොසිෂන් වලට යන්න ලැබෙවා කියලා මම ඔයගොල්ලන්ට ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. දේශප්‍රිය මහත්මයාගේ පැමිණීම ඉතාමත්ම අපිට දුර්ලභ නායක වුණා. අපේ ස්කිල්ස් පැත්ත අපේ අඩුපාඩු දේවල් නැවත උද්දීපනය කරගන්න අමතක වී නැවත කරේ කරගෙන ඒ දේ අලුත් අචීව්මන්ට් එකකට අලුතෙන් ටාගට්ස් වලට අපේ තියෙන ස්කිල්ස් පාවිච්චි කරලා හරියට ගමනක් යන්න අපේ හිත අඩුපාඩු හදාගන්න යෝජනාවකට එක්ක අපි ගමනක් යන්න අපේ සේල්ස් ටීම් එක මේ වගේ අවස්ථාවක් ලබා දීම සම්බන්ධව අපේ සභාපතිතුමා සමන් ළඟට පැතුමත් මහා ඒ වගේ ගම්භීර පිරිසක් පුලිස් එක්කගෙන සියලු දෙනාට ප්‍රොෆ් මැනේජ්මන්ට් එකේ සියලු දෙනාම ප්‍රතිදේම විශේෂම ගෞරව කරමින් සියලු දෙනාම වෙනුවෙන් අද මෙතුමන් පැමිණි මේ දේශප්‍රිය මෙතුමන්ට ඉතාමත් බොහොම ස්තුතිවන්ත වෙමින් අපි ලබාගත්තේ දැනුම හරියට පැහැදිලිව නිරවුල්ව එළියට පාවිච්චි කරලා කොහොමද අපි ඒක කරන්නේ සේල්ස් වලට පාවිච්චි කරගන්නේ කොහොමද? ඒකෙන් අපි අචීව්මන්ට් එකට ගිහිල්ලා අපි ආයතනය ඇනලිස් ලංකා කම්පැනි ඉදිරි ගමනකට කොහොමද ප්ලෑන් කරගෙන හොඳ අචීව්මන්ට් එක යන්න කොහොමද කියලා අපි සියලු දෙනාම ඉතාමත්ම හොඳ කල්පනාකාරීත්වයක් ඇතුව මේ ඉදිරියට වැඩ කටයුතු කරමු. කරන්න උත්සාහ කරමු. අපිට පුළුවන් බෑ කියන්නේ එතුමාගේ ඒ වගේ අර ඇක්ෂන් එක තමයි වැඩකට වෙන්නේ. ඒ ඇක්ෂන් එකට ක්‍රියාත්මක කරලා අපි වැඩ කරමු. බොහොමත්ම ස්තුතියි මේ වගේ අවස්ථාවක් මට ලබා දීම සම්බන්ධව. ट्रेनिंग प्रोग्राम එක ඇත්තටම දැන් තිබ්බ මම එනවා මට මට ලියා රේන්ජ් එක තමයි හම්බුනේ අනුරාධපුර තමයි හම්බුනේ. ඇත්තටම වෙනවා ලියා රේන්ජ් එක පොඩි බැස්මක් තිබ්බේ. ඒ බැස්මත් එක්ක දැන් ටිකට් අන්ඩියුරප් කරලා යනවා. ලොකු පිටුවහලක් වෙනවා මට දැන් මේ ලබා දුන්න දැනුම. ඇත්තටම බොහොම ස්තුතියි වෙනවා දේශප්‍රියසට. බොහොම ස්තුතියි මගේ අනිත් සමාගම විසින් මේ වගේ ප්‍රෝග්‍රෑම් තියලා ඉදිරියටත් මේ වගේ ප්‍රෝග්‍රෑම් තියලා අපි දැනුම තව ටිකක් ඩෙවලොප් කරගන්න අපිට මේ වගේ ප්‍රෝග්‍රෑම් කටයුතු සැලසුම් කරලා දෙන්න කියලා ස්තුතිවන්ත වෙමි. මම බොහොම ස්තුතිවන්ත වෙනවා.